කුරුල්ලෙක් ඇවිල්ලා අත්තක සෙටල් වෙනකොට කුරුල්ල බය නැතුව ඒක කරන්නේ අත්ත ගැන විශ්වාසය තියලාද තමන්ගේ තටු දෙක ගැන විශ්වාසය තියලාද? අත්ත කඩන් වෙන්නත් එයයි ඉදිලා බේරෙනවනේ නේ. අත්තක් අල්ලගත්ත කියලා තටු දෙක කපලා දැම්ම. අත්ත තියෙනවනේ කියලා. අපේ ජීවිතේ තියෙනවා අපිට තටු දෙක වගේ අපේ යම් යම් දේවල් අපේ ආරක්ෂාව වෙනුවෙන් අපිට ගිලෙන්නේ නැති වෙන්න අපිව උඩ තියලා තියන්නේ. අපිව සේෆ් ගාඩ් කරන්න. අපි හැමෝගෙම ජීවිතේ දේවල් තියෙනවා. මොන අත්ත ගිහිල්ලා අපි සෙටල්ඩ් වුණත් මොන අත්ත අල්ලගත්තා අපිට බෑකප් එකට තියෙන මේ දේවල්. ඒවා හරියට හදාගත්තේ නැත්නම් කවදාවත් සේෆ්ටි නෙට් යන්නේ. කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ. යාළුවෝ අතර මම දන්නවා අත්දැකීමෙන් කියන්නේ. ළඟම ඉන්න අයට විතරනේ පාවා දෙන්න පුළුවන්. පිට කෙනෙක්ට පාවා දෙන්න බෑනේ. ජීවිතේ මොකක් හරි එහෙම වෙලා තියෙනවා නම් පාවා දීමක් Tamanට සිදු වෙලා තියෙනවා. ඒක කළා තියෙන්නේ ළඟම ඉන්න කෙනෙක් කියන එක ඉස්තරයි. පිට කෙනෙක්ට කරන්න බෑනේ. ඒක කරන්න තරම් යාට ලඟ වෙන්න බෑනේ. ළඟින් ඉන්න කෙනාට විතරනේ ඒක කරන්න පුළුවන්. ඒවා අනන්ත වෙනවා. කාවත් විශ්වාස කරන්න බෑ. Tamanට විශ්වාස කරන්න පුළුවන් අන්තිමට තමන්ව විතරයි 100%. මේක කරන්න නම් තමන්ගේ තටු දෙක ගොඩාක් ශක්තිමත් කරගන්න. ගොඩාක් ශක්තිමත්. කොයි තරම්ද කිව්වොත් ඉන්න අත්ත කඩා වැටෙන්නත් වැටෙන්නේ නැති.